ගරු සභාපතිතුමියනි මම හිතන්නේ අද මේ මුළු මහත් අයවැය විවාදයේ පුරාම ඊටාම වැදගත් අමාත්‍යාංශයක් තමයි අද විවාද කරන්නේ. මොකද මේ අමාත්‍යාංශයේ ඇතුලේ අපේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව බැඳිලා ඉන්නවා. රාජ්‍ය සේවකයන්ගෙන් අති බහුතරයක් මේ අමාත්‍යාංශයට තේ ඉන්නවා. කෘෂිකාර්ම ඉඩම් වාරිමාර්ග පස් සම්පත් අමාත්‍යාංශය. මුළු රටේම ඉන්න සත්ව ගහණය මේකට අයිති වෙනවා. මුළු රටේම තියෙන පරිසරය මේ අමාත්‍යාංශයට අයිති වෙනවා. එහා පැත්ත උතුරේ ඉඳලා නැගෙනහිර ඉඳලා බටහිර ඉඳලා දකුණේ ඉඳලා ඒ කොනේ දුෂ්කර ගම්මානයේ ඉන්න මිනිස්සුයන්ගේ ඉඳලා රාජ්‍ය සේවකයන්ගේ ඉඳලා කොළඹ අමාත්‍යාංශය දක්වා මේ අමාත්‍යාංශය මිනිසු සහ රාජ්‍ය සේවකයෝ ගැට ගහනවා. හැබැයි ගරු සභාපතිතුමනි වැරදිලාවත් අර විපක්ෂයේ ඉන්න මහත්තුරු ටික නම් මේ පැත්තේ හිටියේ. මේ අමාත්‍යාංශ අද කොහොමද තියෙන්නේ? එහෙමනම් වැවට එක ඇමතියයි. ඇලට එක ඇමතියයි. පොල් ගහට එක ඇමතියයි. තේ ගහට එක ඇමතියයි. කුකුලට එක ඇමතියයි. හරකට එක ඇමතියයි. එහෙම ඇමතිකම් බෙදාගෙන දැවැන්ත ඇමති මණ්ඩලයක් එක තමයි මේ අමාත්‍යාංශය යන්න වෙන්නේ. හැබැයි අද එහෙම නැහැ. ලාල්කාන්ත සහෝදරයාගේ ගරු අමාත්‍ය සහෝදරයාගේ මූලිකත්වයෙන් මේ අමාත්‍යාංශ ගැට ගහලා තියෙනවා. ඊටමත් හොඳ පළල් විෂය පතයක් එක්ක ගරු සභාපතිතුමීනි. මේකේ ගොඩක් පළල් විෂය පතයක් තියෙන නිසා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ ඉඩම් විෂය පතයට අදාළ කාරණා කීපයක් විතරයි. අපේ රට කියන්නේ ඊටමත් වාසනාවන්ත රටක්. මේකේ ගිනි කඳු නැහැ. නායම් නැහැ. මහා සුලිකුණාටු නැහැ. මහා භූමිකම්පා නැහැ. අයිස් කඳු නැහැ. මේක වාසනාවන්ත රටක්. රට වටේටම මහා මුහුද. මධ්‍යම කඳුකරය. දවස් 300ට පයින් දවස් 270ක් වහිනවා. එහෙම වාසනාවන්ත රටක් මේක. හැබැයි අපිට තියෙන පුංචි බිමක් වර්ග කිලෝමීටර් 65610ක බිමක් පුංචි බිමක් අපිට තියෙන්නේ. ඒකේ කඳු වලට, ඇලවල් වලට, වැව් වලට ගියාට පස්සේ මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන කොටස බොහොම සීමිතයි. මම හිතනවා අමාත්‍යාංශයක් විදියට ඊටමත් හොඳ කළමනාකාරීත්වයෙන් යුතුව තමයි අපේ රටේ භූමිය අපි භාවිතා කරන්න ඕන. මොකද ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට ගත්තා කියලා මයිංගන ඉන්න සිරිපාලගේ අක්කර දෙක උනේ නැහැ. දකුණේ ඉන්න මිනිස්සුගේ අක්කර දෙක උන්නේ නැහැ. කොළඹේ ඉන්න මිනිස්සුගේ පර්චස් 10 පර්චස් 20 වෙන්නේ නැහැ. අපිට මොකද කරන්න තියෙන්නේ? මේ ඉඩම ඊටමත් හොඳ ඵලදායීතාවයකින් ඉදිරියට අරන් යන්න. එදා අපේ ගොවියා අක්කරෙන් ගත්තේ ලක්ෂයයි නම් ආදායම ඒක ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීම තමයි අපේ වගකීම. ජාතික ජනබලයේ ආණ්ඩුවේ වගකීම අපි ඒක කරන්න සූදානම් කර සභාපතිතුමනි. අර හුණු වටේ කතාව ලියපු බර්ටල් බෙස් කියනා වගේ ගොවිදන මනා වූ ලැබිය යුතු විය සේම ගම්බිම්. අපි විශ්වාස කරනවා ගොවියන්ට ඉඩම අයිති විය යුතුයි. ඒ අයිති වෙන ඉඩමට ඉතා හොඳ ඵලදායීතාවයක් එක්කිරීමේ වගකීම තියෙනවා මේ අපේ අමාත්‍යාංශයට. ගරු සභාපතිතුමනි. හැබැයි පහුගිය ආණ්ඩු කාලේ මේ ඉඩම් ඒ විදිහට පාවිච්චි කරාද නැහැ. අද අපේ මහ පොළව මිනිස්සු වගේම ලෙඩ වෙලා තියෙන්නේ. මේ මහ පොළව අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ මහ පොළව වසවිසෙන් පුරවලා තියෙන්නේ. මේ මහ පොළව නායෑමට ලක් කරලා තියෙන්නේ. මේ මහ පොළව සෝදාපාට ලක් කරලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශයෙන් මේ අවුරුදු 5 මේ මහ පොළවට වහාම ප්‍රතිකාල කළ යුතුයි. මේ පස නැවත පරීක්ෂා කරන්න ඕන. මේ විනාශ වෙලා තියෙන මහ පොළව නැවත ජීවය ලබා දෙන්න ඕන. අපි ඒක කරනවා ගරු සභාපතිතුමනි. අපි යෝජනා කරනවා මේ මහ පොළවේ නැවත පස් සාම්පල් අරගෙන පරීක්ෂාවට ලක් කරලා මේ මහ පොළවේ තියෙන ලෙඩ රෝග වලට අපි උත්තරයක් දෙමු. ගරු සභාපතිතුමනි. අනිත් පැත්තේ මේ මහ පොළව අවභාවිතවට පත් කළා. 2004 කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට අනුර දිසානායක මැතිතුමා මයියගනේ කෘෂි උපකරණ අලෙවි මධ්‍යස්ථානට මුල්ගල් තිබ්බා. අද මේ හිටපු විපක්ෂ නායකතුමා එදා මීට කලින් ජනාධිපති අපේක්ෂකයා වෙනකොට නිවේදකයා විදිහට හිටියේ කෙනා තමයි මයියන් පාර්ශ්ව සභාවේ සභාපති විදිහට හිටියේ. අන්න විපක්ෂ නායකතුමාලගේ අනුදැනුම මත මයියංගන ගොවි සංවිධාන දහස් ගානට අයිති වෙන්න තිබිච්ච ඒ ඉඩම් කෑල්ල පහුගිය කාලේ කෘෂි උපකරණ අලෙවි මධ්‍යස්ථානයේ ඉඩම් කෑල්ල පහුගිය කාලේ සභාපතිතුමාගෙන අපිට ලියාගත්තා. අද මෙයාලා මේ ඇවිල්ලා කිව්වට එයාලගේ බලය පාවිච්චි කරලා ගොවියන්ට තිබිච්ච ඉඩම් කෑලි ලියාගත්ත දේශපාලන නායකයෝ මේ ඉන්නේ. දේශපාලන නායකයෝ ඉන්නේ. සමම යෝජනා කරනවා අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාට ඉඩම් ඇමතුමාට කරුණා කරලා මිනිපේ ව්‍යාපාරයට මහවැලි ව්‍යාපාරයට
බත්මැණිලි ව්‍යාපාරයට, කෝමාරික ව්‍යාපාරයට, දම්බරාව ව්‍යාපාරයට, නාගදීප ව්‍යාපාරයට, සොරඹර ව්‍යාපාරයට, මාපාගඩ ව්‍යාපාරයට ඒ ගොවියන්ට අයිති කෘෂි උපකරණ අලෙවි මධ්‍යස්ථානයේ ඉඩම නැවත අපට ලබා දෙන්න කියන ඉල්ලීම සහ යෝජනාව මම අපේ කෘෂිකර්ම මහත්මයාට කරනවා. ඒ වගේම මහවැලිය අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාත් කිව්වා කලාප 10ක් තියෙනවා කියලා. මම නියෝජනය කරන සීකලාපේ. සීකලාපට ආපු මිනිස්සු නිකන් ආවේ නැහැ. බදන්න බැරි කොස්ගස් දාලා ආවේ. ආසෝසර නැගිච්ච පොල්ගස් දාලා ආවේ. මේ පැත්තෙන් කරලියද්ද පැත්තෙන් වැලිමඩෙන් ගුවපරණකමින් පල්ලම් බැස්සේ මයංගනේට. අලි කොටි වලස් විහිදපු ගම්මානයකට ආවේ. ඒ දුෂ්කර බිම අස්වැද්දුවා මේ මිනිස්සු අවුරුදු ගණනක් තිස්සේ. හැබැයි තාම ඉඩමේ බලපත්‍රය අයිති දීලා නැහැ. 2005 මම පළාත් සභාවේ ඉන්නකොට අම්මා කෙනෙක් එනවා ඉඩම් බලපත්‍රය ගන්න. එතකොට ඒ අම්මගේ වයස අවුරුදු 54යි. ගිය ජනවාරි මාසේ 15 වෙනිදාත් ඒ අම්මා එනවා ඒ ඉඩම් බලපත්‍රය ගන්න. දැන් ඒ අම්මගේ වයස අවුරුදු 75යි. අවුරුදු 21කට පස්සේ ඉඩම් බලපත්‍රය නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉඩම් බලපත්‍රය එයාට නැති වුණාට ඕනෑ තරම් මහවැලි ව්‍යාපාර ඉඩම් ගත්ත කට්ටියක් ඉන්නවා. අපි ඒකත් දන්නවා. මේකත් හරියට ලංගම වගේ. මහවැලියත් ලංගම වගේ දේශපාලනට ලක් කරලා තියෙන්නේ. අපි ඒ මහවැලි නිලධාරීන්ට කියනවා අපි ඔබට උපරිම සහයෝගය දෙනවා. අපිට මහවැලි ඉඩම් අවශ්‍ය නැහැ. හැබැයි ගොවියන්ට අවශ්‍ය දේ කරන්න නිලධාරීන් මැදිහත් වෙයි කියන විශ්වාසය අපි ළඟ තියෙනවා ගරු සභාපතිතුමනි.